හෙළ ළමයි ඉතින් මම අද ආවේ ඔයගොල්ලන්ට කියන්න විශේෂ දෙයක් කියන්නේ මේ සාමාන්‍යයෙන් මම මෙහෙම කන්ටෙන්ට් කරලා නැහැ මගේ channel එක බලුවා ඒත් මට කමෙන්ට් එකක් ආවා තිබ්බා මම QA engineer කෙනෙක් උනේ කොහොමද කියලා explain කරන්න කියලා මම හිතනවා මේකෙන් يعني මම මේ කියන ඒවාගෙන් වැදගත් දේවල් ගන්න අනිත්ව ගන්න එපා මගේ ජර්නි එක මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න කොහොමද මම මේ වෙනකන් ආවේ කියලා. ඉතින් මම O-levels කරන කාලේ ලොකු බ්‍රයිට් කේස් එකක් නෙමෙයි. يعني මම O-levels කරන කාලේ හැම අඬම චරිතයක් ගොඩක් දඟලන චරිතයක්. ඊට පස්සේ කොහොම හරි O-levels කරගෙන A-levels වලට ආවට පස්සේ A-levels උත් කොට දාගත්තා. මම කියන්නේ A-levels මොන ස්ට්‍රීම් එකෙන් කරත් ඒ කියන්නේ ආර්ට්ස් කරත් බයෝ කරත් මැත්ස් කරත් තමනද චෙක් කරත් ඔයාලට පුළුවන් software කියන එක කරන්න. හැබැයි ගවර්න්මන්ට් යුනිවර්සිටි වලින් ආපු අයත් මගෙත් එක්ක වැඩ කරනවා. කියන්නේ මගෙත් එක්ක වැඩ කරලා තිනවා ආර්ට්ස් කරලා ආපු කෙනෙකුත් මාර්ම බ්‍රයිට් කේස් එකක්. කියන්නේ එයා ආර්ට්ස් කරා කියලා. හැබැයි මොල්ටි යුනිවර්සිටි එකෙන් තමයි ඒ කියන්නේ ඒක තමයි එයා ස්ටඩි කරන්නේ. හැබැයි එයා software engineering කරනවා. එයා මාර්ම බ්‍රයිට් කේස් එකක්. ඉතින් එහෙම ඔයාලා ආර්ට්ස් කරනවා කියලා එහෙම සැලෙන්න එපා. ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන්. يعني ඔයාලට ප්‍රයිවට් කැම්පස් එකකට යන්න පුළුවන් නම් ඉතින් ඔයාලා හිතන්නපා ඔයාලට තියෙන පුළුවන් විදිහට ප්‍රයිවට් කැම්පස් නෑ A level පාස් වුණේ නෑ කියලා ඔයාලා ප්‍රයිවට් කැම්පස් යනවා නම් අර ෆවුන්ඩේෂන් කෙනෙක් කරන්න ඕන වෙන්නේ නෑ. ඔයගොල්ලෝ A level පාස් කරගත්තොත් ඒතකොට අර පොඩ වියදම අඩුයි සහ ස්ටුඩන්ට් ලෝන් එකක් උනත් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ A level හරියට කරගත්තා. ඉතින් මම A levels කරගත්තා. කරගෙන ඉවරනට පස්සේ තාත්ති මගෙන් අහපු එක ප්‍රශ්න තමයි දැන් ඔයා ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්නද කැමති ප්‍රයිවට්ද කියලා. ඒ කාලේ ප්‍රයිවට් මම ගියේ ප්‍රයිවට්. මම තාත්තිට කිව්වා මට ප්‍රයිවට් ඕනේ කියලා. මොකද හේතුව ඒ කාලේ අර තිබ්බ සිටුේෂන් එකත් එක්ක ගවර්න්මන්ට් යුනිවර්සිටිස් ගොඩක් වහලා තිබ්බා. ග්‍රැජුවේට් වෙන්න ටිකක් කල් ගියා. එහෙම ප්‍රශ්න තිබ්බා. ඒක හින්දා මම කිව්වා දැන් මගේ සෙට් කෝ එකට මම දන්නේ නැහැ මේක එයිද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙම එනකන් හිටියොත් තව අවුරුද්දක් කල් යනවා. ඊට පස්සේ මම තාත්තිට කිව්වා ඕකේ මම ප්‍රයිවට් කැම්පස් යන්න කැමතියි කියලා. ඊට පස්සේ මම යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගත්තා. මම ඒකේ ෆොරින් ඩිග්‍රී එකක් තෝරගත්තා. ඒ ඩිග්‍රී එක මම කරන්න පටන් ගත්තා. අරගෙන ඉවරලා ටික කාලයක් යනකොට ඒක මුලදී මට නිකන් මැජික් වගේ උගන්නන දේවල් මොකද මම මේ පැත්ත ටච් කරලා තිබ්බේ නැති හින්දා. හැබැයි ටික කාලයක් යනකොට අපිට ටික ටික පුරුදු වෙනවා සහ සමහර ළමයි ඉන්න අපිට කුප්පි දාලා ඇත්තටම කියලා දෙනවා. මාරම විදිහට තේරෙන විදිහට කියලා දෙනවා. අපේ කැම්පස් එකේ හිටිය ඔය රෙප්ලා හැම දෙතුන් දෙනෙක් ඒගොල්ලෝ ඇත්තටම අපිට කුප්පි දාලා කියලා දෙනවා. මේ කුප්පි කියන ටර්ම් එක ඇවිල්ලා අපිට අර මම ඒ කියන්නේ මේ කැම්පස් කීප නැති අය මම කියන්නේ මේ කුප්පි කියලා කියන්නේ අපිට එක ළමෙක් කවුරු හරි බැච් එකකින් හොඳට බ්‍රයිට් කේස් එකක් කොල්ලක් අරගෙන මේ ටීම් එකකට කියලා දෙනවා. ඒ කියන්නේ ටීම් සරහ හරි මොකද්ද ඒ කියන්නේ එක මොඩියුල් එකක් අපිට කියලා දෙනවා. එක මොඩියුල් එකක් විතර නෙමෙයි සමහර ළමයි ඉන්නවා අපිට මොඩියුල්ස් ඔක්කොම කවර් කරන්න උදව් කරපු ළමයි ඉන්නවා. ඉතින් මම මේගොල්ලන්ට ඇත්තටම thank you කියනවා මේ අපිට එක්සෑම් ලඟ වෙද්දි එහෙම කියලා දුන්නට මට අදටත් එක ළඟ කෙනෙක් ඉන්නවා. එයා මම අදටත් මොන හරි දෙයක් කිව්වොත් මට කියලා දෙනවා. ඉතින් ඒ වගේ අපිට උදව් කරන ළමයි හම්බ වෙනවා බැච් එකේදී. ඉතින් මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා පටන් තෝරගන්න මොන ඩිග්‍රී එකද මොන පැත්තෙන්ද යන්නේ කියලා. මෙහෙමයි සමහර අය ඉන්නවා කොමර්ස් කරලා බිස්නස් පැත්තෙන් ඩිග්‍රී එකක් කරන ළමයිනුත් ඉන්නවා. සමහර අය ඉන්නවා කොමර්ස් කරලා ඉන්ටීරියර් ඩිසයිනින් පැත්තෙන් යන අය ඉන්නවා. කම්පියුටින් පැත්තේ ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් හරි කම්පියුටර් සයන්ස් හරි ඒ පැත්තෙන් යන ළමයිනුත් ඉන්නවා. ඒක ඔයාලගේ ඒ කියන්නේ කැමැත්ත මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. කියන්නේ ඔයා හිතනවා නම් අර earn කරන එක ගැනම හිතන්න එපා. මොකද දැන් IT කරපු ගොඩක් ළමයිට sorry දැන් වෙනකොට ජොබ් නැහැ. දැන් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්න තියෙනවා. IT ටාගට් කරගෙන කරපු ගොඩක් ළමයිට අද වෙනකොට ජොබ්ස් නැහැ. එහෙම නැත්නම් ලේ ඔෆ් වලට අහුවෙලා එහෙම ප්‍රශ්න තියෙනවා. අර ඒ හින්දා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. කියන්නේ මේවා අපිත් කරපු වැරදි. මම කියන්නේ මේ IT තෝරගත්ත එක වැරදි කියලා නැහැ. මම කියන්නේ මේ අර අපි ඉන්ඩස්ට්‍රි එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන. අපි කැමති පාත් එකක් තියෙනවා නම්. එතකොට මොකද අපි මම මේ කතා කරන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි මේ සිස්ටම් එක නෙමෙයි. මට මොකද ඒක ගැන අයිඩියා එකක් නැහැ. මම මේ කතා කරන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එක ගැන තියෙන සිස්ටම් එක. එතකොට ඒක අපි සිලෙක්ට් කරගත්තට පස්සේ ඒ කියන්නේ ඔයාලා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එක කොහමද තියෙන්නේ දැන් කියලා. ඒ බලලා දැන් ඔයා කැමති ඩිග්‍රී එක තියෙනවා බලන්න යුනිවර්සිටි එකට කෝල් කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙබ්සයිට් එකකින් බලන්නත් පුළුවන්. සමහර අයගේ වෙබ්සයිට් වල දාලා නැත්නම් යුනිවර්සිටි එක විසිට් කරලා බලන්නත් පුළුවන්. ඔයාලගේ ඩිග්‍රී එකට කොච්චර ගාණක් යනවද කියලා. ඒතර මම දන්නවා දැන් අපේ ගත්තොත් ෆොරින් යුනිවර්සිටිස් වල ඩිග්‍රී කරන ළමයිනුත් ඉන්නවා. ලෝකල් කියන්නේ ලංකාවේ ඩිග්‍රී කරන ළමයිනුත් ඉන්නවා. එතකොට මම රෙකමන්ඩ් කරන්නේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක කියන්නේ රට යන්න එහෙම ලොකු බලාපොරොත්තුවක් නැත්තම් අර ලංකාවේ ඉන්න කැමැත්තක් තියෙනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ ලංකාවේ එක කරන්න කියලා ඩිග්‍රී එක කරන්න කියලා. මොකද හේතුව මම දැක්කපු බෙනිෆිට් එක තමයි මම කියන්නේ අපේ මම ගිය යුනිවර්සිටි එකේ යනවා UGC ළමයිට අනිවාර්යෙන් අවුරුද්දක ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕනේ. අනිවාර්යෙන් ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඒතර මම ඒක IIT එකෙත් දැකලා තියෙනවා.
ඔයගොල්ලෝ අනිවාර්යෙන් අවුරුද්දක ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕනි. එහෙම ඉන්ටර්න්ෂිප් එකක් කරලා එන එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලෝ ග්‍රැජුවේට් වෙලා එළියට එද්දී ඔල්රෙඩි ඔයගොල්ලොන්ට එක්ස්පීරියන්ස් තියෙනවා. ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් තියෙනවා. දැන් අද කාලේ පේපර් ක්වොලිෆිකේෂන්ස් මත නෙමෙයි ගොඩක් වෙලාවට රික්‍රූට් කරන්නේ ඔයගොල්ලෝම. ඒ කියන්නේ ඔයගොල්ලෝ බඳව ගන්න පේපර් ක්වොලිෆිකේෂන්ස් මත නෙමෙයි ඔයගොල්ලෝගේ තියෙන ස්කිල් එක මත. ඉන්ටර්විව් එකකට ගියාම නම් ලොකු ගොඩක් ප්‍රශ්න අහනවා. මම ෆේස් කරලා තියෙන ඉන්ටර්විව් එක මට ඉන්ටර්විව්ස් 4ක් තිබ්බා එක්සාර එකත් ඇතුළු. ඉතින් ඒ වගේ අපිව ගොඩාක් ඒගොල්ලෝ මොනිටර් කරලා තමයි අපිව කම්පැනි එකට බඳව ගන්නේ. ඉතින් ඒ වගේ හින්දා මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ ප්‍රයිවට් කැම්පස් යනවා නම් ලෝකල් එකක් කරන්න කියලා. හැබැයි මම කරේ ෆොරින් එකක්. ෆොරින් එකක් කරන එකේ කියන්නේ ඔය ෆොරින් ලෝකල් කියන දෙකම කරත් ඔයාලට කොහොමද ඩිග්‍රී කරන්න තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒතර ඉංග්‍රීසි මීඩියම් වලින් කරද්දී එකක් ඔයගොල්ලෝ ඉංග්‍රීසි යම්තා දුරට හැදෙනවා. මොකද ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන්ස් වයිව කරන්න ඕනි. සහ ඔයගොල්ලෝ අර ඔටෝමැටික්ලි ඉන්න ළමයි එක්ක සාමාන්‍ය දුරට ඔයාලගේ ඉංග්‍රීසි හැදෙනවා. එතකොට ඩිග්‍රී එකක් කරන්න එන්න බය වෙන්න ඕනද? නෑ. ඩිග්‍රී එකක් කරන්න එන්න බය වෙන්න ඕනේ නැහැ. ඩිග්‍රී එක සිලෙක්ට් කරගද්දී හරියට සිලෙක්ට් කරගන්න. සහ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් එන්නේ ඩිග්‍රී එක කරන අතර ඔයගොල්ලෝ රිපීට් දාගත්තොත් රිපීට් වලට ඔයගොල්ලෝ වෙනම ගෙවන්න ඕන. අද අපේ මං හිතන්නේ තිබ්බේ 3000ක්ද කොහෙද. පස්සේ මං අවුට් වෙන ලඟ වෙනකොට 6000ක් වුණා එක මොඩියුල් එක රිපීට් ෆී එක. ඉතින් අර ඩිග්‍රී එකේ ෆී එකට අමතරව ඔයගොල්ලෝ රිපීට් ෆී එකත් වැටුනොත් එහෙම පොඩ්ඩක් ගාණ වැඩි වෙනවා. පුළුවන් තරම් බලන්න රිපීට් කරගන්න නැතුව ඩිග්‍රී එක කරගන්න. ඒ කියන්නේ මේ ගණන් එක එක යුනිවර්සිටිස් වලට අනුව වෙනස් වෙනවා. මේ එක යුනිවර්සිටි වලට අනුව වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඩිග්‍රී එකක් තෝරගද්දී ඔයගොල්ලෝ යුනිවර්සිටි එකෙන් අහන්න ඔයගොල්ලෝගේ රිපීට් ෆී කොහොමද? ඔයගොල්ලෝගේ ඩිග්‍රී ෆී කොහොමද කියලා. එහෙම ඔයාලා අහුවම ඔයගොල්ලන්ට පොඩි දාලා අයිඩියා එකක් එනවා කොහොමද ඩිග්‍රී එකේ වියදම යන්නේ කියලා. ඉතින් මම තෝරගත්තේ software engineering. software engineering තෝරගෙන මම අවුරුදු 3 කම්ප්ලීට් කරගත්තා. අවුරුදු 3 කම්ප්ලීට් කරලා කම්ප්ලීට් කරද්දි මම 3rd year එකේ ඉන්නකොට මම කරා non paid internship එකක්. ඒ කියන්නේ අපිට සල්ලි ගෙවන්නේ නැහැ. මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම අර වීඩියෝ එක පටන් ගත්තේ මුලදී කිව්වේ මේ ඔයගොල්ලන්ට කරන්න එපා කියලා එකක් මම කියනවා කියලා. මේක තමයි මේ කියන්නේ non paid internship එකක් පටන් කියන්නේ කරන්න කියන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝගේ තියෙන financial තියෙන ප්‍රශ්නත් එක්ක. හැබැයි මට එතකොට ලොකොට financial පැත්තෙන් ප්‍රශ්න තිබ්බේ නැහැ. ඒකත් එක්ක මම තාත්ති කියපු විදිහට මම non paid internship එකක් කරා. හැබැයි මට ඒකෙන් තිබ්බ එක වාසියක් non paid internship එක කරගන්න කාලේ මම දැනගත්තා web developer කියන position එක. දැන් අපි ඩිග්‍රී කරන්න ගද්දී අපි මම දන්න සමහර අයට අපේ හිටිය බැච් වල සමහර අය චූටි කාලේ ඉඳන්ම කෝඩින් එහෙම ඉගෙන ගත්ත අය. හැබැයි අපි බහුතරයක් හිටියා මේ ඩිග්‍රී එක කරලා අපිට මොනවද යන්න තියෙන කියන්නේ අපි අපේ ඔළුවේ අයිඩියා එක තිබ්බේ software engineer කියන එක විතරමයි තිබ්බේ. අපිට වෙන යන්න පුළුවන් පාත් අපි දැනගෙන හිටියේ නැහැ කරන කාලේ. ඉතින් එහෙම නැතුව කොහොම හරි මම ওই non paid internship එක කරන කාලේ මම දැනගත්තා WordPress developer කියලා web developer කියලා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එහෙම position එකක් තියෙනවා. මොකද්ද මේ WordPress කියන්නේ කියලා මම ඒ company එකෙන් දැනගත්තා. ඒක IT company එකක් නෙමෙයි but ඒකෙන් මට ලොකු opportunity එකක් ආවා. මොකද්ද මේ web developing කියන එක කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ මම කරේ ඒකේ මම මාස දෙකක් ඉන්න ගමන් WordPress කියන එක ඉගෙන ගත්තා. කොහොමද කරන්නේ කියලා. මොකද ඒගොල්ලෝ මට කිසි ප්‍රෙෂර් එකක් දුන්නේ නැහැ. මට පාඩුව එක ඉගෙනගෙන ලස්සනට වැඩේ කරගන්න ඒගොල්ලෝ මට අවස්ථාවක් දුන්නා. ඒතරම ඒගොල්ලෝ මම තෑන්ක්ස් කරනවා. ඊට පස්සේ මම WordPress developing කියන ඉගෙනගෙන WordPress කියන framework එක ඉගෙනගෙන මම කරේ top job එකට කියලා internship වලට ඒත් මම internමයි apply කරේ. මොකද මට මේ associate level යන්න තරම් knowledge එකක් තිබ්බේ නැති නිසා intern web developer apply කරා. ඔය intern web developer apply කරන කාලේ ඔය non paid internship එක කරන කාලේ මම යුනිවර්සිටි ඉන්න කාලේ දැනගත්ත QA කියලා පොසිෂන් එකක් තියෙනවා. මට මතකයි අපේ දැන් career fairs campus එකේ තියෙනකොට පළවෙනි දවසේ අපි කියන්නේ මම එතකොට first year අන්තිම වගේ හිටියේ. ගිහිල්ලා අර අපිට ආසාවට මොකක්ද එක්ස්පීරියන්ස් එක කියලා බලන්න මම ගියා career fair එකට ගිහිල්ලා ඉන්ටර්විව් එකකට වාඩි වුණ ගමන් මගෙන් අහුවා මොකක්ද ටෙස්ට් කේස් එකක් කියන්නේ කියලා. මම දන්නේ නැහැ. දැන් මට මේ වෙලේ දැන් මම ඉන්ඩස්ට්‍රි එකේ ඊට පස්සේ මට දැන් හිතෙනවා මං ඒ වෙලේ දීපු උත්තරේට පුදුමයි මට ඉන්ටර්විව් බෝඩ් එකේ හිටපු ඒ ගර්ල් මට ගාලා පැන්නුවේ නැහැ. ටෙස්ට් කේස් එකක් කියන එක දන්නේ නැතුව ඔයගොල්ලෝ කිව්වේ ඉන්ජිනියර් කෙනෙක් වෙනවා කියලා හිතන්නවත් එපා. ඉතින් එදා මම ඒ දැනගත්ත පොසිෂන් එක මම non paid internship එක කරන කාලේ පොඩක් හොයලා බලනකොට මම දැනගත්තා මේක මට ඉගෙන ගන්න තැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ස්ලිට් එකේ තියෙනවා හැමෝම අපිට ඉගෙන ගන්න තැන් ගොඩක් තියෙනවා certificate courses කරලා. ඉතින් මම ඉස්සල්ලාම කරේ මගේ foundation එක හදාගත්තා. මම ඒ courses කරලා ඒ කියන්නේ ගොඩක් courses කරා ඒ සම්බන්ධව. සමහර අය මෙහෙම courses කර ඉන්නේ නැහැ. කෙලින්ම degree ඉවරුනාම intern QA විදිහට යනවා. මේ මම ආපු පාතේ තමයි මේ මම ඉගෙන ගත්ත ටිකක් foundation එක දාගත්තා. ඊට පස්සේ මම කොහොම ඉන්නකොට මම apply කරන්නේ WordPress developer ගියාට පස්සේ මම interview එකේදී mention කරා මට මෙහෙම QA background එකකුත් තියෙනවා.
වෙබ් ඩෙවලොපින් එක කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මට chance එකක් දුන්නා. ඇත්තටම මේ කම්පැනි එකට thankful වෙනවා. ඒගොල්ලෝ මට chance එකක් දුන්නා QA සහ වෙබ් ඩෙවලොපර් කියන දෙකම කරන්න. පොසිෂන් දෙකම කරන්න දුන්නා. ඒ කරනකොට මම ටික දැනගත්තා. මම සමහරවිට බැනුමුත් අහලා තියෙනවා. මේ කියන්නේ මොනවද මේ කරන්න කියලා. කියන්නේ QA වුණාට මම දන්නේ නැහැ ඒ කාලේ API එකක් කොහොමද මේ වැලිඩේට් කරන්නේ. මේන් පොයින්ට් එක කියන්නේ මොකක්ද? රෙස්පොන්ස් බොඩි කියන්නේ මොනවද මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි මට ඇත්තට මේ මට හිටපු මේ ස්ටාෆ් එකේ කට්ටිය මාර සපෝට් එකක් දුන්නා. මේ මට තාම මතකයි. يعني මම වැරද්දක් කරත් සමහරවිට මට ඇවිල්ලා කියනවා. පොඩි පොඩි ප්‍රශ්න වුණාට ඒගොල්ලෝ මාර සපෝට් කරා. මම යන ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට යන්න. ඉතින් එතනින් මම QA කියන ෆවුන්ඩේෂන් එක ගත්තා. ඒතර QA කියන ඉන්ටර්න්ෂිප් එක කරලා ඉවරනට පස්සේ මාව ඒකෙම ප්‍රොමෝට් වුණා ඇසෝසියේට් QA and වෙබ් ඩෙවලොපර් කියන පොසිෂන් එකට. එතනදිත් මම WordPress වෙබ්සයිට් එක හැන්ඩල් කරා, QA කියන එකත් හැන්ඩල් කරා. ඊට පස්සේ ඇසෝසියේට් ලෙවල් එනකොට ඒ කියන්නේ කම්පැනි එක මට ගොඩක් ප්‍රොජෙක්ට්ස් අල්ලන්න හම්බුණා. ERP, HRIS, POS, Inventory ඔය කියන්නේ ඔය වගේ ගොඩාක් මේ ප්‍රොජෙක්ට්ස් අල්ලන්න හම්බුණා QA කෙනෙක් විදියට. ඒතර මගේ ඩොමේන් එක මම කියන්නේ ඊළඟ තව කම්පැනි එකකට යනකොට මට සාමාන්‍යයෙන් ඩොමේන් 4-5ක නොලෙජ් එකක් තියෙනවා. මොකද මම අතනදී අර ඉන්ටර්න් විදියට සහ ඇසෝසියේට් විදියට ගොඩක් මේ සිස්ටම්ස් අල්ලලා තිබ්බින්දා. ඊට පස්සේ ඒක වැඩ කරන කාලේ ඊට පස්සේ මට ආවා USA කම්පැනි එක ඔෆර් එකක්. ඒත් හැබැයි ඇසෝසියේට් ලෙවල්ම තමයි. හැබැයි ටීම් ලීඩ් විදිහට වැඩ කරන්න. ඊට පස්සේ මම එතන ගියාම මට දැන් කියන්නේ මට ඉගෙන ගන්න හම්බුණා USA ක්ලිනික් එකක් කොහොමද කියන්නේ හැන්ඩල් වෙන්නේ, කොහොමද ඒ වගේ සිස්ටම්ස් වැඩ කරන්නේ කියන එක ඔපචුනිටි එක මට හම්බුණා. ඊට පස්සේ මය කම්පැනි එකට තෑන්ක්ස් වෙලනා එතනත් මම අලුත් ඩොමේන් එකක් ඉගෙන ගත්තා. ඒක ඉගෙනගෙන ඉවර වෙලා ඒත් එක්කම මම ආය ඇප්ලයි කරා. තව ඊට පස්සේ මම QA පොසිෂන් එකට ඇප්ලයි කරා. කෙලිම QA quality engineer QE quality engineer කියන පොසිෂන් එකට. ඒකට ඇප්ලයි කරලා ඒකෙත් මම වැඩ කරා. දැන් මම අවුරුදු 2ක් වෙනවා. දෙක මගේ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 2ක එක්ස්පීරියන්ස් ෆුල් වුණා මේ අගෝස්තු 2කට. ඉතින් ලොකු ජර්නි එකක් ආවා. ඔයගොල්ලන්ට මම කියන්නේ දැන් තියෙන මැනුවල් ඔටෝමේෂන් කියලා තියෙනවා. බලන්න ඔයගොල්ලෝ මැනුවල් පැත්ත අල්ලන ගමන් අනිවාර්යෙන් ඔටෝමේෂන් පැත්ත අල්ලන්න. මොකද දැන් මැනුවල් කට්ටියට වඩා ඔටෝමේෂන් ආයෙත් පොඩ්ඩක් වේකන්සිස් වැඩි. දැන් මං ඉන්නේ කියුණත් ඔටෝමේෂන් කට්ටියට පොඩ්ඩක් තියෙන ඔපචුනිටිස්. ඒ කියන්නේ එක ප්‍රොජෙක්ට් එකක් ඉවරදී තව ප්‍රොජෙක්ට් එකකට යාලව රිප්ලේස් වෙනවා. මැනුවල් ටෙස්ටර්ස්ලා පොඩ්ඩක් අඩුයි රිප්ලේස් වෙනවා. ඒගොල්ලෝගේ කොන්ට්‍රැක්ට් එන්ඩ් වෙනවා. සහ ගොඩාක් කම්පැනිස් වල දැන් තියෙන කොන්ට්‍රැක්ට්. ඒතකොට කොන්ට්‍රැක්ට් විදිහට 4 months 6 month 1 year වගේ තියෙනවා. ඒතකොට ඒ කොන්ට්‍රැක්ට් එක එන්ඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ මුලදී මම හිතා කොන්ට්‍රැක්ට් එකක් එන්ඩ් වෙන්නේ performance මත සහ පොඩක් නොලෙජ් එක අඩු වුණාම අපේ කොන්ට්‍රැක්ට් එන්ඩ් වෙනවා කියලා. එහෙම නැහැ. මම හොයලා බලනකොට මට හම්බුන එක්ස්පීරියන්ස් එකත් එක්ක කොන්ට්‍රැක්ට් එක එන්ඩ් කරන්න ඕනම වෙලේක ඔයාගේ টপ මැනේජ්මන්ට් එකට පුළුවන්. එතකොට යාලා කොන්ට්‍රැක්ට් එක එන්ඩ් කරන්නේ ඔයාලගේ performance මතම නෙමෙයි. සමහර වෙලාවට කම්පැනි එකෙන් පැත්තෙන් තියෙන ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ඉෂුස් නිසා අපේ කොන්ට්‍රැක්ට් එන්ඩ් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර පර්සනල් ප්‍රශ්න නිසා එන්ඩ් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ හේතු මත එන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ කම්පැනි එකට පුළුවන් උපරිම දෙන්න. එතනදී කොන්ට්‍රැක්ට් එක එන්ඩ් කරොත් ආයෙ ඒක ගැන කතා කරන්න යන්න එපා. කිසිම විදියකට එන්ඩ් කරොත් ඔයාලා ඕකේ කියලා එතනින් අයින් වෙලා ඔයගොල්ලෝ අලුත් කම්පැනි එකට ඇප්ලයි කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම ආපු ජර්නි එක තේරෙන්නේ නැති කියලා මම පොඩ්ඩක් දිගට පැහැදිලි කරා මම කොහොමද ආවේ කියලා. සමහර අයට හිතන්න පුළුවන් මම කම්පැනිස් දෙකක් විතර මාරු කරලා තියෙනවා කියලා. හේතුව සමහරවිට මගේ කොන්ට්‍රැක්ට් එන්ඩ් වෙලා තියෙනවා. සමහරවිට මම මෙහින් රිසයින් වෙලා තියෙනවා. එතකොට එන්නේ ඒ කම්පැනිස් වල වැඩ කරා කියලා කවදාවත් මට අඩුවක් වෙලා නැහැ. කියන්නේ වැරද්දක් වෙලා නැහැ. මොකද මම ඩොමේන්ස් ගොඩක් ඉගෙන ගත්තා. කියන්නේ දැනටත් මගේ ඔළුවේ සාමාන්‍ය ඩොමේන්ස් 5-6ක විතර නොලෙජ් එකක් තියෙනවා. ඒතකොට එකම තියෙන ඕගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රයිවට් කියන්නේ එළියේ ප්‍රයිවට් යුනිවර්සිටි එක වැඩ කරත් ඩිග්‍රී එක කරත් ගවර්න්මන්ට් කරත් ඔයගොල්ලෝ කරන්න ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ෆවුන්ඩේෂන් එක දාගන්න. දැන් ඔයාලට QA දැන් මම මේ වීඩියෝ එක බලන්නේ ඔය QA ඉංජිනේර් කියන එහෙම නැත්නම් ක්වොලිටි ඉංජිනේර් කියන ජොබ් එක දන්න හින්දානේ. ඒතර ඔයා දැනගන්න ඕන ඔයා ඉන්ටර්න් එකට යන්න කලින් ඔයා ඒකට ෆවුන්ඩේෂන් එක දාගෙන ඉන්න. මම කෝසස් කරලා තියෙනවා IIT කරලා තියෙනවා ස්ලිප් කරලා තියෙනවා කොළඹ කැම්පස් කරලා තියෙනවා. කොළඹ කැම්පස් එකේ ඔයගොල්ලන්ට මාරම නොලෙජ් එකක් ගන්න පුළුවන්. මේ ඔටෝමේෂන් උගන්වනවා, සනත්ස් උගන්වනවා. ඇත්තටම මාර නොලෙජ් එකක් හම්බ වෙනවා. මම බලන්න මට ඒ ලින්ක් එක හොයන්න පුළුවන්. මම ඔයාලට දාලා තියන්න රෙජිස්ටර් වෙන්න කාලයක් එනවා. ඒකේ නම් හිතන්නේ 35000යි කෝස් ෆී ගාන. දැන් නම් කොහොමද දන්නේ නැහැ. මේ මම කරන කාලේ මම කිව්වේ. එතකොට ඒක කළත් ඇත්තටම මාර නොලෙජ් එකක් එන ඔටෝමේෂන් පැත්තේ. ඉතින් ඔහොම තමයි මගේ QA ජර්නි එක පටන් ගත්තේ. ඒතකොට මම 2024 තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. නන් පේඩ් කරා. ඊට පස්සේ ඉන්ටර්න්ෂිප් ඔක්කොම ඉන්ටර්න්ෂිප් ඇසෝසියේට් දැන් ක්වොලිටි ඉංජිනේර් කියන ජොබ් රෝල්ස් ටිකේම එන්න මම අවුරුදු 2ක් ගියා මම ඔය ටික එන්න.
මම තාම ඉගෙන ගන්නවා තාම මට අහුවෙලා නැති පැති ගොඩාක් තියෙනවා. ඒ හින්දා මේක මේ ජර්නි එක software engineering වුණත් quality engineer වුණත් කවුරු වුණත් කියන්නේ ඒක නැතුව ටීචින් කරනවා කියලා හිතන්නකො ටීචර් කෙනෙක්ට උනත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපේ ඉගෙනීම කවදාවත් නවතින්නේ නැහැ. බලන්න පුළුවන් තරම් ඉගෙන ගන්න ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ ඉගෙන ගන්න තරමට ඔයගොල්ලන්ට හම්බෙන වැලියු එකත් වැඩි කම්පැනි එකක් ඇතුළේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න. ඔයගොල්ලෝ ඩිග්‍රී එක කියන්නේ තර්ඩ් ඉයර් ගියපු ගමන් හරි ඔයගොල්ලෝ ෆයිනල් ඉයර් එක තියෙනවනේ ෆයිනල් ඉයර් එකේ ඔයාලා ඇප්ලයි කරන්න. එතකොට කියන්නේ පුළුවන් තරම් টপ ජොබ්ස් වලින් LinkedIn මට ප්‍රධානම දෙයක් අමතක වුණා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් LinkedIn එකක් මේන්ටේන් කරන්න. එතකොට LinkedIn එකෙන් ඔයාලව රීච් කරන ගොඩක් මේ රික්‍රූටර්ස්ලා ඔයගොල්ලෝව රික්‍රූට් කරන්න ඔයගොල්ලෝ අවైలබල්ද කියලා අහලා මම ජොබ් එකක් හොයාගෙන මගේ දැන් ඉන්නේ ජොබ් එක මම හොයාගත්තේ LinkedIn එකෙන්. එතකොට ෆස්ට් එක හොයාගත්තේ টপ ජොබ් එකේ. ඉතින් මම ඒ හින්දා ඒ දෙක බිලීව් කරනවා. ඒ දෙකෙන් අපචුනිටි කියන්නේ ඔෆර්ස් එනවා කියන එක. LinkedIn එක අනිවාර්යෙන් මේන්ටේන් කරන්න. ඔයගොල්ලෝ කරන සර්ටිෆිකේට්ස්, ඔයගොල්ලෝ කරන මොන හරි කෝසස් ඔක්කොම ඒකේ අප්ඩේට් කරන්න. එතකොට තමයි අඩුමතරම HR එකකට හරි මොකක් හරි කම්පැනි එකකට ආව නෝට් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ ජර්නි එක ආවේ. අතට සමරි එකක් විදිහට මම ඔයාලට මේ වීඩියෝ එකේ සමරි එකක් විදිහට කියන්නේ A levels O levels කොහොම හරි කොට දාගන්න. A level ඔයා කරන ස්ට්‍රීම් එක අදාළ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ප්‍රයිවට් යුනිවර්සිටි යන්න පුළුවන් නම් ගවර්න්මන්ට් යනවා නම් ඒත් ආර්ට් කරලා මේ software engineer වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට ඒවට පැති ඇති ඔයාලා පොඩ්ඩක් ඒව හොයලා බලන්න. ඔයාලා හොයලා බැලුවොත් ඔයගොල්ලන්ට පුළුවන් ආර්ට් කරලා වුණා software engineer කෙනෙක් වෙන්න. හැබැයි logical thinking ඕන. QA engineer කෙනෙක් වුණත් software engineer කෙනෙක් වුණත් ඔයාලට logical thinking කියන එක ඕන. කියන්නේ logically දෙයක් හිතන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අමාරුයි ඉන්ඩස්ට්‍රි එකේ රැඳිලා ඉන්න. ඔයාලා ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරනවා නම් ඔයගොල්ලන්ට සමහරවිට ඕනම එකක් කරන්න පුළුවන්. ඒතකොට ඒ ඕනම එකක් කරන්න පුළුවන් නිසාවෙන් ඕනම එකක් කරන්න යන්න එපා. පොඩක් හොයලා බලන්න ඩිග්‍රී එකක් උනා. ඉතින් ඩිග්‍රී එක කරලා ඉවර වුණාට පස්සේ කරන අතර ඔයගොල්ලෝ සර්ටිෆිකේට් කෝසස් කරන්න ගන්න. එක එක යුනිවර්සිටිස් වල තියෙනවා. ඒ කෝසස් වල QA පැත්තෙන් තියෙන කෝසස් හොයලා බලලා QA කරන්න. එතකොට ඔයාලට අවුට් එද්දිම ඔයාගේ CV එකට දාන්න පුළුවන් මම මේ කෝසස් කරලා තියෙනවා ඉන්ටර්න් කෙනෙක් විදියට. මේ කෝසස් වල මම මේ ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. ඉතින් හිතවට මේ එක්ස්පීරියන්ස් තියෙනවා කියලා ඔයා ඉන්ටර්විව් එකේදී ඔයා කියන්න ඔයා කතා කරන තරමට තමයි ඔයාව ඉන්ටර්ව් කරන HR හරි කවුරු හරි එයා ඔයා ගැන දැනගන්නවා කතා කරන තරමට. කතා නොකර ඉන්න තාක්කල් ඒගොල්ලෝ දන්නේ නැහැ ඔයාගේ තියෙන ස්කිල්ස්. ඉංග්‍රීසි ගැන ලොකුවට බය වෙන්න එපා. සාමාන්‍ය දුරට අර කමියුනිකේට් කරගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් කතා බහ වැඩ ටික කරගන්න. ඉංග්‍රීසි අනික මම ඉන්ටර්න් යන කාලෙම මම ලොකුවට ඉංග්‍රීසි වලින් කතා කරන කෙනෙක් නෙමෙයි. මොකද මම ගවර්න්මන්ට් ස්කූල් ගියේ සහ මම ගමක හැදුන ළමයි. ඒත් එක මම ලොකුවට මේ ඉංග්‍රීසි මේ කතා කරන්නම ගැන එහෙම වතුරේ කතා කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ටිකක් කල් ඉන්ටර්න් කියන්නේ ඔයා ඉන්ටර්න් කරලා ඇසෝසියේට් කරලා එක එක කම්පැනිස් වලට මාරු වෙනකොට ඔයගොල්ලන්ට එක එක ඇත් එක වැඩ කරන්න නම් සමහරවිට ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. ඒක ඔටෝම හැදෙනවා. පුළුවන් තරම් බලන්න වැදගත්. කියන්නේ ඔයගොල්ලන්ට ඉස්සරහට හොඳ ඩිග්‍රී එකක් කරන්න. එහෙම ඩිග්‍රී එකක් කරොත් ඔයාලා ඉස්සරහට වටින මම හිතනවා ඔයගොල්ලන්ට වැරද්දක් වෙන එකක් නැහැ කියලා. ඔගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට QA කියන ජොබ් රෝල් එක ගැන විස්තර ඕන මට කමෙන්ට් එකක් දාන්න. මම බලන්නම් ෆවුන්ඩේෂන් එක කියන්නේ මුල ටික ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයගොල්ලෝ මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා වෙන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඕනේ නම් කියන්න. මොකද සාමාන්‍යයෙන් මම මේව සීරියස් කරන කෙනෙක් නෙමෙයි. කියන්නේ වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඔයාලට ඔයගොල්ලෝ හිතනවා නම් ඔයගොල්ලන්ට උදව්වක් වෙයි කියලා එක මම ඒක කරන්නම්. ඉතින් ඔක තමයි මගේ ජර්නි එක 2024 පටන් ගත්ත ජර්නි එක. බලමු ඉතින් ඉස්සරහට මම දන්නේ මම මේ ඉන්ඩස්ට්‍රි එකේ දිගටම ඉන්නවද නැත්නම් වෙන මොකක් හරි අපි බලනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි අදට දැන් වෙනකම් මට ප්‍රශ්නයක් වෙලා නැහැ. අවුලක් නැතුව මම ටික කරගෙන යනවා සහ හොඳ සැලරි එකක් ලැබෙනවා. ඉතින් හොඳට ඉගෙන ගන්න O levels A levels අනිවාර්යෙන් ගොඩ දා ගන්න. අතරම පුළුවන් තරම් try කරන්න ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න. දැන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල ප්‍රශ්න නැහැ. දැන් ඔයගොල්ලෝ කියන්නේ පරක් වෙලා ග්‍රැජුවේට් වෙනවා එහෙම කියලා ප්‍රශ්න නැහැ. දැන් මම හිතන්නේ මගේ එකේ ලෙවල් කරපු ළමයි දැන් ග්‍රැජුවේට් වෙලා උගන්වනවත් එක්ක. එහෙම තියෙනවා. ඉතින් ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල. පුළුවන් තරම් උත්සාහ කරන්න ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න. ඔයාලට එහෙම යන්න බැරි නම් ඔයගොල්ලන්ට පුළුවන් ස්ටුඩන්ට් ලෝන් එකක් ඇප්ලයි කරලා ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරන්න. ඉතින් මම හිතනවා මම කියපු ඒ වගේ ඕගොල්ලන්ට වටින අදහසක් හම්බුණා කියලා. මම පොඩ්ඩක් මේ වීඩියෝ එක සීරියස් කරේ. මොකද මම පොඩ්ඩක් කම්පැනිස් ගැන කියද්දී නම් එහෙම මම පොඩ්ඩක් මම ඒව නම් කිව්වේ නැහැ යුනිවර්සිටි නම් කිව්වේ නැහැ. අර ඇඩ්වර්ටයිස්මන්ට් වීඩියෝ එකක් නොවෙන්න තමයි මම මේක කරේ. ඉතින් ඔයගොල්ලෝ මට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම හැමෝටම පුළුවන් විදිහට රිප්ලයි කරනවා. thank you එහෙනම් හැමෝටම ආයෙ දවසක වීඩියෝ එකකින් එනකන් ගුරු සතුටින් පරිස්සමින් ඉන්න.